හයි හයි කොහොමද ඔයාලට? ඉතින් එන්නකෝ අපිත් එක්ක පොඩි ගමනක් යන්න. මේ ඇවිල්ලා අපි ගම් නියංගම් පහු කරගෙන දුර ඈත පළාතකට තමයි මේ යන්නේ. ඒ යන අතරතුරේ අපිට ඉතින් ගඩු ගුඩාත් හම්බුණා. ඉතින් අපි ගඩු ගුඩාත් කකා මෙහෙම යනවා. හරි. ඔන්න බලන්න අපි කොහෙද යන්නේ කියලා. මේ බෝඩ් එකේ කියවගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ ජෆ්නාවලට. ජෆ්නාවලට ගියාට අද ඔයාලට මම පෙන්නන්නේ අපි ජෆ්නාවල නතර වුණු තැන. අපි දවස් 2ක් හිටියා. ඉතින් අපි හිටියේ කොහෙද කියලා බලමුද? ඉතින් අපි නතර වෙන්න හිටපු තැන මේ වගේ වෝම් වෙල්කම් එකක් දීලා තමයි අපිව පිළිගත්තේ. තැමිල් විදියට නාලලේ තිලක තියලා අපිව මෙහෙම පිළිගත්තා. හරි එන්නකෝ රූම් ටුවර් එකක් එක්ක යන්න. ඉතින් ඔය ඉන්නේ මම. එන්නකෝ ඉතින් අපිට වෝටර් බෝටල් දීලා තියෙනවා. මේ වගේ මග්ස් දීලා තියෙනවා. ටී බෑග්, සුගර්, ඊට පස්සේ කෙටල් එකක්. මේවා අපිට දීලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ අති විශාල බෙඩ්රූම් එකක්, බෙඩ් එකක් අපිට දෙක ගන්න පුළුවන්. මේ රූම් එක ටිකක් පොඩි වුණාට හරි සුව පහසු විදියට තියෙනවා. මගේ වොයිස් එක චුට්ටක් අවුල් වුණාට ඔයාලා වැඩි හිතන්න එපා ඒ ගැන. මේ රූම් එක ගත්තාම ටිකක් පොඩි රූම් එකක්. හැබැයි පොඩි වුණාට හරිම පිළිවෙලයි පිරිසුදුයි. මම තාම කිව්වේ නෑනේ ඉතින් අපි කොහෙද ඉන්නේ කියලා. ඔයාලා මේක බලන් හිටියොත් ඔයාලට ඉතින් දැනගන්න පුළුවන් ඉතින් අපි කොහෙද ඉන්නේ කියලා. ජෆ්නා එනවා නම් මේ වගේ තැනක ඉන්නවා නම් ඉතින් හොඳයි. හරි එතකොට මේ වගේ පොඩි වොෂ්රූම් එකක් තියෙන්නේ. ලොකු ඉඩක් නෑ හැබැයි ඉඩ හොඳට බැලන්ස් කරලා මේ වොෂ්රූම් එක තියෙනවා. හරි පිරිසිදුව පිළිවෙලට වොෂ්රූම් එකක් තියෙනවා. ඔය තමයි අපිට ෂවර් එක එහෙම තියෙන තැන. ඉතින් ඔහම කණ්ණාඩියක් දැක්කම මේ වගේ ඉතින් අනම්මනම් කාර් වැඩ කරනවා ඇති කියලා හිතනවා මම වගේම අනිත් ගෑල් ළමයිනුත්. ඉතින් අපිට ෂවර් කැප් තියෙනවා, සෝප් තියෙනවා, කන්ඩිෂනර්, ඊට පස්සේ ෂැම්පූ, ඊට පස්සේ ෂවර් ජෙල් ඒවා වෙනම තමයි තියලා තිබ්බේ. ඉතින් ඔන්නෝම තමයි රූම් ටුවර් එක. හරි අපි හිටපු තැන මෙතන මේ හොටෙල් එකක් නේ. ඉතින් ලොකුවට කෑම බීම වල වීඩියෝස් එහෙම ගත්තේ නෑ. ඉතින් ඒවා ඉතින් එහෙම ගන්න ඉතින් අපි ගන්න ගියේ නෑ එහෙම. පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් තියෙනවා. ඇත්තටම කෑම නම් මාරම රසයි. ජෆ්නා ආපුහම ඒ ට්‍රැඩිෂනල් විදිහට කන්න කැමති. ඒ විදිහට ඕනම කෑමක් මෙතනින් ගන්න පුළුවන්. මෙතන මං ගොඩක් මාස උනේ මේකේ තිබ්බ මැංගෝ යෝගට් එක. ඒක නම් මාර රසයි. පැණි ටිකක් එම දාලා කන තියෙන්නේ. ඇත්තටම හරි රසයි. ඊට පස්සේ මේ හොටෙල් එකේ රූෆ් ටොප් එක තමයි මෙතන. එතනත් පොඩි රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. එතෙන්ටත් ඇවිල්ලා ඕනනම් ඔයාලට කෑම එහෙම ගන්න පුළුවන්. මෙතනට ආපුවාම ඉතින් මුළු ජෆ්නා ටවුන් එකම හොඳට බලා ගන්න පුළුවන්. එතකොට මෙතෙන්ට ලස්සන view එකක් තියෙනවා. අපි ඉතින් ජෆ්නා ටවුන් එකේම ඉන්න නිසා sea view එක නම් ටිකක් ඈතින් පේන්නේ. ඒ වුණාට ඔයාලට ජෆ්නා ක්ලොක් ටවර් එක ඒ දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. මං කියන්නේ අර මේ view එක එහෙම ලස්සනයි. හරි ඉතින් ඔන්නෝම තමයි. දැන් බලන්නකෝ අපි කොහෙද ඉන්නේ කියලා. මේ තමයි ජෙට්වින් ජෆ්නා. ඉතින් ඔයාලා ජෆ්නා පැත්තේ එනවා නම් මෙතන නතර වෙන්න පුළුවන්. ඉතින් මෙහෙමයි අපි නතර වුණාට අපි දවල් අපි ලන්ච් එක ගත්තේ නෑ. අපි බ්‍රෙක්ෆාස්ට් ඇන්ඩ් ඩිනර් එක විතරයි හොටෙල් එකකින් ගත්තේ.
ඉතින් මම අද ගෙනාවේ අපි හිටපු තැනනේ. ඊට පස්සේ ඔයාලට වීඩියෝ එකක් ගෙනන්නම් අපි ජැෆ්නා වල ගියපු තැන් මොනවද කරේ කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. අහන්නකෝ තව දෙයක් කියන්න අමතකුණානේ. ඔයාලා ඉතින් මේ ජෙට්වින් ජැෆ්නා එන්න හිතන් ඉන්නව නම් සතියකට දෙකකට විතර කලින් මේක බුක් කරන්න. එතකොට ඔයාලට හොඳ රූම් රේටින් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ පේඩ් ප්‍රොමෝෂන් එකක් එහෙම නෙමෙයි මම කරන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් වලින් ලස්සන මතක එකතු කරගන්න විදිහක්. හරි එහෙනම් මගේ මේ කංකරච්චලේ අහගෙන සිටි ඔබට ස්තුතියි. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු. ගින් එන්නම්. බයි.